අද බලමු පයිප් ක්ලීනර්ස් වලින් මේ හෙයාර් ක්ලිප් එක හදන්නේ කොහොමද කියලා. මම මගේ channel එකෙන් ඉස්සරහටත් මේ වගේ අලුත් නිර්මාණ අරගෙන එනවා. ඒ හන්ද මගේ channel එක subscribe කරලා තියාගන්න, යාළුවන්ටත් බලන්න share කරන්න. අපිට මේ හෙයාර් ක්ලිප් එක හදද්දී සිල්වර් එක අරගන්නත් පුළුවන්, බ්ලැක් එක අරගන්නත් පුළුවන්, ප්‍රශ්නයක් නැහැ. සිල්වර් එකෙත් මේක වැහෙන්න අපි මේක අලවන හන්දා මම බ්ලැක් එක අරන් තියෙනවා 4.5 cm. ඕගොල්ලන්ට කැමති දිගක් අරගන්න පුළුවන්. 5.5 cm එකෙන් ගත්තත් ප්‍රශ්නයක් නැහැ. ඊට වඩා අඩු එක ගන්න එපා. ඊට පස්සේ මේක මේ හොඳ මහත පයිප් ක්ලීනර් එක ඕගොල්ලන්ට පේනවා ඇති. ඊළඟට මේක අපි පොඩ්ඩක් මේක ෆ්ලැට් කරගන්න ඕන. ෆ්ලැට් කරගන්න ඕගොල්ලන්ට මේ වගේ ඊට පස්සේ මේ දිගේ ගානට චුට්ටක් අඩුවෙන් කපා ගන්න. චුට්ටක් අඩුවෙන් කපා ගන්න කියලා කියන්නේ මෙතන මේ අපි පිච්චුවට පස්සේ උල වගේ හිටිනවා. ඒ උල වගේ හිටිනාට පස්සේ මේක මේ කම්බි කෑල්ල මෙහෙම තියෙනකොට අපි මේ ක්ලිප් එක අරනකොට වහනකොට ඒක කරදරයි තුවාල වෙන්න පුළුවන්. ඒ හන්දා ඊට පස්සේ මේක අනිවාර්යෙන් ලයිටර් එකක් අරගෙන වැඩි නෙමෙයි ටිකක් පුච්ච ගන්න දෙපැත්ත. ඊට පස්සේ ග්ලූ ගන් මැෂින් එක හීට් වෙන්න දාන්න. මේකේ වැඩේ මෙච්චරයි ඉවරයි. ඔයගොල්ලන්ට එකපාර දැන් හිතමුකෝ අපි ව්‍යාපාරයක් විදිහට මේක කරනවා නම් එකපාර පයිප් ක්ලීනර්ස් 10ක් විතර අයන් කරලා තියාගන්න පුළුවන්. අපි මේක හීට් වෙනකන් මල හදලා ඉමු. ඔයගොල්ලන්ට මල හදන්න ඕන පාටක් ගන්න පුළුවන්. ගැලපෙන පාට වලින් අරගන්න. පයිප් ක්ලීනර්ස් දෙකක් අරගෙන ජොයින්ට් කරගන්න මැද්දෙන් ඉස්සෙල්ලාම. දෙපැත්තට දාන්න. එතකොට නීට් එකට තියෙනවා. මේ ලයිටරෙන් හදන එක ලේසි. මේක හොඳ මහතට එනවා. මේ විදිහට වට 7ක් මම කරකවන්නේ. 7 තමයි හොඳ ගාන. 5යි 6යි 7යි. ඊට මේක මෙහෙම තද කරලා මෙහෙම දෙපාරක් වගේ කරකවන්න. කරකවලා මේක මෙහෙම ඇදලා ගන්න එළියට. ඇදලා අරගෙන මේක ඇතුලෙන් මෙහෙම දාලා තද කරලා ගන්න එළියට. අරගෙන මෙහෙම ටිකක් කරකවලා ඊට පස්සේ පෙති ටික හදා ගන්න. ඕගොල්ලන්ට පේන්නේ නැති මේක මේ ෆ්ලැට් මලක් නෙමෙයි ජඹුර මලක්. ගැඹුරුයි. පේනවා ඇති. ඉතින් මේ විදිහට තමයි අද හදන්න ඕන. මේ ටික මෙහෙම වටේට ඔහම ඇතුළට ඔහම තියාගන්න. තියලා මෙහෙම කරන්න. පෙති ටික ලං කරගන්න. ඊට පස්සේ අපි මේකට පැස්ටල් තමයි පාවිච්චි කරන්නේ. එහෙම නැත්නම් ඕගොල්ලන්ට මේකට ගන්න පුළුවන් දිලිසෙන වගේ පෙනුමක් ඕන නම් අපි මේකප් කරද්දී මේ ඇස්තෝලයිටර් ගන්නනේ. අන්න ඒක අරගන්නත් පුළුවන් ප්‍රශ්නයක් නැහැ. මම මේ මල හැදුවේ ඉස්සෙල්ලාම රතු පාටින් ටිකක් මෙහෙම ගන්න. ඊට පස්සේ කහ පාට ටිකක් වැඩිපුර ගෑවා. හරි. අනිවාර්යෙන් ගැඹුර එන්න ඕන මේකේ මලේ. ඒක තමයි ලස්සන. ඊට පස්සේ පෙත්ත චුට්ටක් මෙන්න මෙහෙම කරලා මෙහෙම කරන්න. නවන්න. ග්ලූ ගන් එක හීට් වෙලා තියෙන්නේ. මැද්දට ඩොට් එකක් තිබ්බා. මේක හිල නැති පබළු එක. හරි. ගැලපෙන පාටකින් මේ විදිහට පබළු එක තියන්න මල ඉවරයි. ඊට පස්සේ කොට පැත්තක් තියෙනවනේ. කොට එකෙන් මේක වටේ පොඩ්ඩක් කරකවන්න. දෙපාරක් තුන් පාරක් වගේ. දෙපාරක් වගේ කරකවන නම් ඇති මේ විදිහට. ඊට පස්සේ ඊටු ටික වැඩි ටික ඔක්කොම කපලා දාන්න.
හරි අපි මල හදලා ඉවරයි. ඊට පස්සේ මේක අලවගෙන ඉමු. මේ විදිහට මේක අලව ගන්නවා. ඊට පස්සේ මේ මෙතන හෙල්ලෙන කැල්ල හදලා තියෙන මේ චූටි කම්බියෙන් අපි අර ස්ටොකිනට් මල් හදන්නේ අන්න ඒ ගන්න කම්බිය. එහෙම නැත්නම් ඕගොල්ලන්ට කිසිම ප්‍රශ්නයක් නැහැ. පයිප් ක්ලීන් එක අරගෙන දැන් මේ අර ඉතුරු වෙච්ච කෑල්ල මේකේ මේ ඔක්කොම ටික මෙහෙම කපලා දාන්න. මෙහෙම කපලා දාලා පයිප් ක්ලීන් එක සුද්ධ කරගන්න. පිච්චුවත් කමක් නැහැ. පයිප් ක්ලීන් එක සුද්ධ කරගෙන ඒක පෑන් බටේක ඔතන්න චූටි පෑන් බටේක. මේ තියෙන පෑන් බටේ. මේ විදිහට පෑන් බටේක ඔතලා මම මේ කියන විදිහටම හදා ගන්නවා. මම අද මේක ගන්නෑ. මේක මේ විදිහට සාමාන්‍යයෙන් ඕගලන්ට ඕන උස ප්‍රමාණයට මේක මෙහෙම ඔතන්න. ඔතලා මේක මෙහෙම ගලවලා අරගෙන කපලා මේක පොඩ්ඩක් පල්ලෙහාට කරනවා. මොකද මේ උඩ හොඳට ෆ්ලැට් වෙන්න ඕන හන්දා. අනිත් පැත්තත් එහෙම දැන් මේ පේනවනේ ෆ්ලැට් නෑ උඩ. එතකොට මේක කැපුවා. චුට්ටක් තද කළා පල්ලෙහාට. හරි නේද? ඊට පස්සේ ග්ලූ ගන් එකෙන් මෙතන ගන්න. ටිකක් වැඩිපුර දාන්න. එළියට ගම් එක පේන්නේ නැතුව ඊට පස්සේ මෙහෙම මෙතන තියලා චුට්ට වෙලාවක් අල්ලන් ඉන්න ඕන මේක සෙට් වෙනකම්. ඊළඟට උඩ කෑල්ල මේකට අලව ගන්න ඕනේ. ගම් චුට්ටක් වැඩිපුර දාලා මේකත් අර වගේම අල්ලගෙන ඉන්න ටික වෙලාවක් සෙට් වෙනකම්. මේක අනිවාර්යෙන් ඕගොල්ලෝ අල්ලන් ඉන්නකොට කෙලින් කරලා අල්ලන්න. පොඩ්ඩක්වත් ඇලවෙන්න දෙන්න එපා. එහෙම වුණොත් හෙයා ක්ලිප් එකත් ඇදයි. ඊළඟට පේනවාද මේක තමයි තියෙන්නේ. ඊට පස්සේ අපි හදා ගන්න ඕනේ මේකේ කොළ දෙක. කොළ දෙක හදා ගන්න කොළ පාට පයිප් ක්ලීන් එක අරගෙන අපිට කොළේ ඕනේ කියලා හිතන ප්‍රමාණයට නවන්න. නවලා ඊළඟට මේක උඩින් නවනකොට චුට්ටක් ඉතුරු කරන්න. සාමාන්‍යයෙන් කාලක් වගේ ඉතුරු කරලා ඊට පස්සේ ආයෙ මේක මෙහෙම වටේ නවන්න. හරි. මේක මෙතනට ආවට පස්සේ මේක මෙහෙම නවන්න. නවලා ඉතුරු එක මෙතනට අරන් ඇවිල්ලා මෙතනට අරන් ආවට පස්සේ මෙතන නියපොත්තක් තියලා තද කරගන්න මෙතන කෙරවලට. තද කරගෙන මේක මෙහෙම යටින් දාලා මෙහෙම අරගන්න හොඳට හිර කරලා. ඊට පස්සේ මේ ටික ලං කරලා එකපාරක් මෙන්න මෙහෙම කරලා අදින්න. හරිනේ? මේ විදිහට කොළ දෙකක් හදා ගන්න. මෙහෙම තද කරලා දෙපැත්තෙන් ඕගන් මේවා හීනි කරගන්න පුළුවන් පේනවා ඇති. මෙහෙම කරලා හීනි කරගන්න පුළුවන්. ඊට පස්සේ ග්ලූ ගන් එකෙන් මේ ටික දෙපැත්තට අලවන්න තමයි තියෙන්නේ. කලින් වගේමයි මෙතන මේ අලවන තැන හොඳට ෆ්ලැට් කරගන්න ඕනේ මෙහෙම කරලා හදලා. ඊට පස්සේ මේ කම්බිය අස්සරම මේක යවන්න ඕනේ හොඳට. මෙන්න මෙහෙම කරලා. පේනව නේද? ඊට පස්සේ අනිත් පැත්ත. මේක චුට්ට ලොකු කෑල්ලක් ඉතුරුලා තියෙනවා. මේක පුළුවන් නම් මෙන්න මේ විදිහට මේව කරලා වටේ යවන්න පුළුවන් විදිහට මේක හදාගෙන හොඳට අලවෙන්නයි ඕනේ. ඒ වෙනුවෙන් කරන්න පුළුවන් දේ බලලා කරන්න. මේක මෙතනින්ම තියලා ලැවුවා. අර වැඩිපුර මන් තිබ්බේ කෑල්ල. අන්න ඒ කෑල්ල පිටිපස්සෙන් අනිත් කොලේ පිටිපස්සෙන් යවුවා. යවලා මේක මෙහෙම තද කරලා අල්ලන් ඉන්න. ඊට පස්සේ මලේ ඇද වෙච්ච තියනවා නම් කොළවල ඇද වෙච්ච තියනවා නම් හදන්න. හරි මේ විදිහට තමයි හදපු හෙයා ක්ලිප් දෙක එන්නේ.
ඕගොල්ලන්ගේ මහන්සියට වටිනාකමක් එකතු කරලා හොඳ ගානකට විකුණ ගන්න පුළුවන්. මේ වගේ අලුත් නිර්මාණ try කරන්න පුළුවන් තරමක්. මම මගේ channel එකෙන් ඉස්සරහටත් මේ වගේ අලුත් නිර්මාණ අරගෙන එනවා. ඒ හන්ද මගේ channel එක subscribe කරලා තියාගන්න. යාළුවන්ටත් බලන්න share කරන්න.